අවුරුදු 38ක් බෙතෙස්දා පොකුණ ගාව දුක් විඳගෙන හිටපු මේ මිනිස්සයාව වතුරට බස්සන්න කාගේවත් හිත කාරුණික උනේ නැද්ද? ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයාව සුව කරනවට වඩා එතන ඉන්නාට පෙන්වන්න ඕන වුණා කෙනෙක්ට ආදරය කරන්නේ කොහොමද කියලා. ඒකයි උන්වහන්සේ ගිහලා ආව සුව කරන්නේ. නමුත් මේ මනුස්සය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එයා සුවය ලබලත් ඇත්තටම ඒ ශාරීරික සුවයෙන් පස්සේ එයාට ආත්මික සුවයක් තිබ්බද කියලා. මොකද දේවවචනේ අන්තිමටම මේ මනුස්සයා ස්වාමීන් වහන්සේ පාවල දෙනවා. කියලා කියනවා නායක පූජකයන් මෙයා තමයි මට මෙහෙම කරේ කියලා. එතකොට අපේ ජීවිතයේ සමහරක් වෙලාවට අපි අගක් මුලක් නොදැන කරන්න පුළුවන් හොඳ තව කෙනෙක් වෙනුවෙන් කරනවා කියන්නේ සමහර කරාට අපිත් තුවාල වෙලා අපිත් සුවයක් නැහැ අපිත් වේදනාව විඳිනවා. ඒ වේදනාවල් ඔක්කොම අස්සේ තව කෙනෙක්ට අත දෙන්න පුළුවන් නම් අන්න එතන දෙවියන් වහන්සේගේ පුතාගේ ඒ ආදරේ අපේ ජීවිත වලින් යාලට යනවා.